අපි යමු පුතේ capitalizations වලට ලියා ගන්න මාතෘකාව capitalization මොකද්ද පුතේ මේ capitalization කියලා කියන්නේ capitalization පුතේ capital අකුරු භාවිතය මොකද්ද capital අක්ෂර භාවිතය capitalization පුතේ capitalization කියනවා capital අකුරු භාවිතය මොකද්ද capital අකුරු භාවිතය capital අක්ෂර භාවිතය ලියා ගන්න මාතෘකාව ඔයගොල්ලෝ අක්ෂර භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම මොනවද කරන්න ඕනේ මෙතනින් එහාට මෙන්න මේ විදිහට capital අක්ෂර භාවිතා කළ යුතුයි පුතේ අපි capital අකුරු භාවිතා කරනකොට capital අක්ෂර භාවිතා කරනකොට මුලින්ම අපි මතක තබා ගත යුතු කරුණක් තියෙනවා බලන්න ටියුට් එකේ තියෙනවා ඉංග්‍රීසි වලින් ටියුට් එකේ තියෙනවා ඉංග්‍රීසි වලින් ටියුට් නැති අය හෙට වෙනකොට ඒ වැට් එක ඉවර කරගන්න මට නිතර කියන්න බෑ ඉංග්‍රීසියෙන් තියෙනවා මම ඕගොල්ලන්ට සිංහලෙන් දෙන්නම් ලියා ගන්න අංක 1 දාලා ලියා ගන්නකො මම එක්සැම්පල් උත් එක්ක දෙන්නම් අංක 1 දාලා ලියා ගන්න මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න සිංහලෙන් වාක්‍යයක පළමු අකුර වාක්‍යයක පළමු ටියුට් එකේ තියෙනවනේ පුතේ ඉංග්‍රීසි සිංහලෙන් ලියන්න පොතට වාක්‍යයක පළමු අකුර වාක්‍යයක පළමු අක්ෂරය වාක්‍යයක පළමු අකුර capital වේ වාක්‍යයක පළමු අක්ෂරය capital වේ වාක්‍යයක පළමු අකුර capital වේ අපි මෙහෙම ගත්තොත් he is my friend හොඳට මතක තියාගන්න පුතේ මේ බලන්න බලන්න වාක්‍යයක පළමුවෙනි අක්ෂරය capital වෙනවා ලියා ගන්න මේ විදිහට වාක්‍යයක පළමු අක්ෂරය capital වේ වාක්‍යයක පළමුවෙනි අක්ෂරය capital වේ වාක්‍යයක පළමු අක්ෂරය capital වේ වාක්‍යයක පළමු අක්ෂරය capital වේ capital අක්ෂරයක් ලෝ පළමුවෙනි අක්ෂරය capital අක්ෂරයක් කියලා තමයි කියන්නේ ඒකේ විදිහට විය යුතුයි capital අක්ෂරයක් විය යුතුයි ඔයගොල්ලෝ එතකොට හැම වෙලාවෙම පුතේ වාක්‍යයක් ලියන්න පටන් ගන්නකොට වාක්‍යයක් ලියන්න ආරම්භ කරනකොට පළමුවෙනි අක්ෂරය කැපිටල් වලින් යොදා ගන්න. Who is my husband? අපන් ටියුට් එකේ තියෙන ඒවා ගන්න එපා. ඔය මෙහෙම ඕනේ ඕනම වාක්‍යයක් ඕනම වාක්‍යයක්. හරි. They will play cricket කිව්වොත් T අකුර කැපිටල්. හරි. There is a cat කිව්වොත් මොකද්ද? T අකුර කැපිටල්. අන්න ඒ විදිහට. පැහැදිලිද? හැම වෙලාවෙම පළවෙනි අකුර කැපිටල්. ඒකේ බලන්න first word එක first letter එකෙත් letter එන්න ඕනේ. The first letter in quotation කියලා තියෙනව නේද? quotation කියන පුතේ උපුටා ගැනීම. උපුටා ගැනීමක දන්නවනේ උපුටා ගැනීම. කවුරු හරි කියපු දෙයක් ඒ විදිහටම උපුටා ගන්නවා. අර මෙන්න මේ විදිහට දාලා ගන්න මේ උපුටා ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා. සිංහල භාෂාවේ තියෙන අන්න ඒ වගේ උපුටා ගැනීමක පළමුවෙනි අකුරත් කැපිටල්. පැහැදිලි? තියාගන්න උපුටා ගැනීමක පළමුවෙනි අක්ෂරය capital වේ. හරි. She said that we have got the she said ඇකිව්වා she said ඇකිව්වා
My mother will cook. මම නිකන් ලියන්නේ. මගේ අම්මා උයයි. මගේ අම්මා උයාවි. එතකොට මොකද වෙන්නේ මේ උපුටා ගැනීමක්? She said. She said කිව්වොත් ඇය කිව්වා කියන අදහස. She said කියන්නේ ඇය කිව්වා. ඇය මොකද්ද කියලා තියෙන්නේ? She said. ඇය කිව්වා. හරි. She said. She said ඇය කිව්වා. මේ බලන්න පළමුවෙනි අක්ෂරය. පළමුවෙනි අක්ෂරය කැපිටල්. ඔන්න බලන්න. She said ඇය කිව්වා my mother will cook කියලා තියෙන්නේ. හරි. හැම එකක්ම නෙමෙයි. මේ පළමුවෙනි අක්ෂරය. පළවෙනි අක්ෂරය first letter එක මොකද්ද වෙන්නේ? කැපිටල් වෙනවා. හරි. මේකත් ලියාගෙන මේ විදිහට එවන්න පුතේ කවුරු හරි කෙනෙක් කියපු දෙයක්. She said, they said නේ. ඔය වගේ. She said, they said ඕන තරම් දේවල් ලියන්න පුළුවන්. We said දාලා මොකද්ද මේ උපුටා ගත්ත දෙයක්. කොටේෂන් එකක්. හරි. උපුටා ගත්ත දෙයක්. පටන් ගන්න. අපි යන් ඊළඟට the pronoun I කියලා තියෙන්නේ. I මම කියන I කියන සර්වනාමය කියන එක I මෙන්න මෙහෙම දාගන්න I වාක්‍යයක තුන්වෙනි කොටස වශයෙන් I කියලා මෙහෙම දාගත්තා I කියලා දාගත්තා වාක්‍යයක මුල යෙදුනද වාක්‍යයක මුල යෙදුනද මැද යෙදුනද වාක්‍යයක මුල යෙදුනද මැද යෙදුනද මම කියන අය මම කියන මුල යෙදුනත් මැද යෙදුනද මොකද වෙන්නේ මුල යෙදුනද මැද යෙදුනද කැපිටල් I ලෙස යොදයි කැපිටල් I මෙන්න මේ වගේ මුල යෙදුනොත් කොහොමද ඉතින් වාක්‍යයක මුල කැපිටල් කියලා අපි කිව්වනේ. ඒකට I නෙමෙයි කවුරු යෙදුනත් මොකද වෙන්නේ වාක්‍යයක මුල කැපිටල්ම තමයි. වාක්‍යයක පළමුවෙනි අක්ෂරය කැපිටල් තමයි. දැන් මෙහෙම ගත්තොත් මේ තමයි මං ඉපදුන තැන කියලා කොහොමද කියන්නේ? This is where දැන්ට බලා ගන්නකො මේ මම උගන්වන්නම්. දැන්ට මේ පාඩම් බලා ගන්නකො this is where I was born. This is where I was born. මේ තමයි මං ඉපදුන තැන. අන්න ඒ වගේ අදහසක් ගන්න. This is where I was born. මේ This is where I was born. This is where I was born. මේ තමයි මම ඉපදුන තැන. මෙතන බලන්නකො මේ I කියන කෙනා මේ වාක්‍ය මැද්දේ අවිලා තියෙනවා. හරි? මම දැන් ජොයින් උනේ වහින නිසා වහිනවා. නමන්නේ අපි කැපිටලයිසේෂන් කතා කර ඉන්නේ. This is where I was born. මේ තමයි මං ඉපදුන තැන. බලන්න. I කියන අකුර ඒ කියන්නේ I කියන්නේ මම කියන කෙනා වාක්‍යයක මුලින් ආවත් මැදින් ආවත් කොහෙන් ආවත් මොකද වෙන්නේ අන්තිමට આવොත් මී කියලා આવොත් මට වගේ එකක් આવොත් මී වාක්‍යයක මුල යෙදුනත් මැද යෙදුනත් කැපිටල් වේ. ඒක තමයි මේ කියන්නේ. හරි. ලියා ගන්න ඊළඟ විදිහට හතරවෙනි කොටස. පුද්ගලයෙක්ගේ හතරවෙනි කොටස. පුද්ගලයෙක්ගේ ගෞරව නාමයක් පුද්ගලයෙක්ගේ ගෞරව නාමයක් පුද්ගලයෙක්ගේ ගෞරව නාමයක් තනතුරක නාමයක් පුද්ගලයෙක්ගේ ගෞරව නාමයක් තනතුරක නාමයක් ගෞරව නාමයක් තනතුරක නාමයක් ආදී ලිවීමේදී පළමුවෙනි අක්ෂරය කැපිටල් වේ. පළමුවෙනි අක්ෂරය කැපිටල් වේ.
පැහැදිලි. පළමු අකුර කැපිටල් වෙනවද ඔන්න. මෙන්න මේ වගේ ගත්තොත් ඩොක්ටර් මිස්ටර් අන්න ඒ වගේ ඩොක්ටර් පෙරේරා ඩොක්ටර් පෙරේරා මිස්ටර් අමල් ඔන්න ඔය වගේ මිස්ටර් මිසිස් මිස් ඩොක්ටර් ප්‍රොෆෙසර් ඔන්න ඔය වගේ මේ තනතුරු නාම ගෞරව නාම ආදී ලියනකොට පළමුවැනි අක්ෂරය අපි කැපිටල් විදියට තමයි භාවිතා කරන්නේ. ඔය රටක නමක් ගන්නත් පුළුවන් ඒක වෙනම කතා කරනවා. ඊටික වෙනම කතා කරනවා. මිස්ටර් අමරතුංග මිසිස් අමරතුංග ඕන එකක්. මිස් අමරතුංග ඕන එකක් දාන්න පුළුවන්. good. හොඳයි. සමාලි ස්ත්‍රියානි මිසිස් රේණුකා good. ඊළඟට යමු. right. පස්වෙනි කොටස. මෙන්න මේ ටික ලියා ගන්න ගොඩක් තියෙනවා. පහත දේවල් වල පළමු අකුර කැපිටල් වේ කියලා දාගන්න. පහත දේවල් වල පළමු අකුර කැපිටල් වේ. කියලා මෙහෙම ලියයි යන්න. එකටම හරි. අපි උදාහරණ ටික වෙනම ගමු. එක දිගට ලියයි යන්න. පහත දේවල් වල පළමු අකුර කැපිටල් වේ කියලා එකටම ලියයි යන්න. පුද්ගල නාමයක් කමාදදා ලියයි යන්න. පුද්ගල නාමයක් රටක නමක් පුද්ගල නාමයක් රටක නමක් පුද්ගල නාමයක් රටක නමක් ගමක නමක් මාසයක ගමදද යන්න මාසයක දවසක දවස් 7ක් තියෙනවනේ මාස 12ක් තියෙනවා දවස් 7ක් තියෙනවා මාසයක දවසක ජාතියක ඉංග්‍රීසියෙන් තියෙනවා ටියුට් එකේ ජාතියක ආගමක භාෂාවක නගරයක කන්දක මුහුදක ගඟක චිත්‍රපටියක පොතක ආදීෙහි පළමුවැනි අක්ෂරය
capital way. පළවෙනි අක්ෂරය capital way. පැහැදිලි? මෙන්න මේ වගේ බලමුකෝ අපි. ඔයගොල්ලොත් ලියන්න ඕනේ ඈ. දැන් මේව ගත්තොත් ඉන්දියා කිව්වොත් එහෙම I capital way. නාමල් ඒ වගේ. හරි. ජුලයි Monday Tamil Hindu ඔය බලන්නකෝ සිංහල candy මහවැලි හැරි පොටර් කිව්වොත් එහෙමනේ මඩොල් දුව මේ වගේ මොකද කරන්නේ පළමුවෙනි අකුර කැපිටල් වෙනවා පළමුවෙනි අක්ෂරය කැපිටල් වෙනවා නබර පළමු අකුර කැපිටල් වේ බයි දැන් මොනා කරගන්න ඕනද හොඳට පාඩම් කරගන්න අවශ්‍යයි හොඳට අවබෝධ කරගන්න ඕනේ හරි පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ අය වරද්දන්න නැතුව හරියටම මේ ටික කරන්න උපරිම උත්සාහ කරන්න ඕනේ